සුබ දවසක් හැමෝටම සිලෝන්හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හැමදාම හදන මාළු කරි එකකට වඩා වෙනස්ම රසකට හදාගන්න පුළුවන් විශේෂ අවස්ථාවකට උනත් ගැලපෙන හරිම රස මාළු කරි රෙසිපි එකක්. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ මාළු කරි එක හදාගන්නේ කියලා. මම මෙතන හොඳට හොදලා පිරිසිදු කරගත්ත මාළු කිලෝ එකක් අරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති ලොකු මාළු වර්ගයක් අරගන්න පුළුවන්. දැන් මම මාළු ටිකට රස අනුව ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම ගම්මිරිස් කුඩු ටිකකුත් රස අනුව එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හැම මාළු කෑල්ලකම ගෑවෙන විදියට මාළු ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳට සීසන් වෙනකන් මාළු ටික පැය භාගයක් විතර පැත්තකින් අරන් තියනවා. මාළු ටික හොඳට සීසන් වෙනකන් කරි එක හදාගන්න ඕන කරන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්නවා. මම මෙතන සුදු ලුණු බික් 5ක් විතර වගේ අරගෙන තියෙනවා. සුද්ධ කරන්නේ නැතුව හොඳට හොදලා අරගත්තා. පොඩි ලුණු කෑල්ලකුත් අරගෙන තියෙනවා. ඒකත් පොඩි කෑලි වලට කපලා ග්‍රයින්ඩර් කප් එකට එකතු කරගන්නවා. තව මම මෙතන කරපිංචා ටිකකුත් අරගෙන තියෙනවා. පොඩි රම්පේ කෑල්ලකුත් අරගෙන තියෙනවා. ගොරක කෑලි 5ක් විතර වගේත් අරගෙන තියෙනවා. ඉතින් තියෙනවා නම් කරාබු නැටි එනසාල් ටිකකුත් මේ විදියට එකතු කරගන්න. එතකොට අපිට මාළු කරි එකේ රස වගේම සුවඳත් වැඩි කරගන්න පුළුවන්. මම මේ විදියට පොඩි කුරුඳු කෑලි ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් මේ තියෙන්නේ මම ග්‍රයින්ඩ් කරගත්ත ටික. දැන් මට තියෙන්නේ මාළු ටික බෙද ගන්න. මම පෑන් එකක් අරගෙන බෙද ගන්න ඕන කරන තරමට පොල් තෙල් එකතු කරගන්නවා. මේ තියෙන්නේ පැය භාගයක් විතර සීසන් වෙන්න අරන් තියපු මාළු ටික. දැන් මේ වෙලාවේදී තෙල් ටිකත් රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මාළු ටික බෙද ගන්නවා. පෑන් එකේ ඉඩ තියෙන විදිය අනුව බලලා මාළු ටික එකතු කරගන්න ඕනේ. මම දැන් මාළු ටික රන්වන් පාට වෙනකන් ටික වෙලාවක් බෙද ගන්නවා. දැන් මේ තියෙන්නේ ටික වෙලාවකට පස්සේ මේ වෙලාවේදී මාළු ටික වටේ රන්වන් පාට වෙනකම් බැදිලා තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි අපිට ඔක්කොම මාළු ටික බෙද ගන්න තියෙන්නේ. ඊට පස්සේ මම වෙන වළඳක් ලිපේ තියලා මාළු බෙදගත්ත තෙල් වලින්ම ටිකක් වළඳට එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ග්‍රයින්ඩ් කරගත්ත ටිකත් වළඳට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. විනාඩියක් විතර මේ ටික හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ රස අනුව බෙදගත්ත මිරිස් කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මම බෙදගත්ත තුන පහ කුඩුත් එකතු කරගන්නවා. මාළු කරි එකට මිරිස් තුන පහ දානකොට නිකම්ම දානවට වඩා ටිකක් බෙදලා එකතු කරගන්න පුළුවන් නම් හරිම ලස්සන පාටකට අපිට මාළු කරි එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම වතුර ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම රස අනුව ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම බෙදගත්ත මාළු ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මාළු ටික හොඳට වැහෙන විදියට වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කරි එක හැදෙනකම් මම මේ විදියට ටික වෙලාවක් වහලා තියෙනවා. දැන් මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ මේ වෙලාවේදී කරි එක හොඳ ගානට හැදිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී බලන්න ඕගොල්ලන්ගේ රස අනුව ලුණු එහෙම ඇතිද කියලා. මදි නම් බලලා මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට ග්‍රේවි අවශ්‍ය ප්‍රමාණය අනුව බලලා කරි එක හදාගන්න. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්නවා. ඉතින් මේ විදියට තමයි මම හරිම රසට මේ මාළු කරි එක හදාගන්නේ. ඉතින් ඕගොල්ලොත් මේ විදියට හදලා බලන්න කොහොමද කියලා රස. ඇත්තටම මේ විදියට හැදුවහම හරිම රසට අපිට මාළු කරි එකක් හදාගන්න පුළුවන්. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් සිලෝන්හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.